දෝනි ලෑස්ති වෙලා ඉවරද? එන්න ඉක්මනට බස් එක එනවා. හරි. ඉක්මනට යන්න. හරි ආදරේ අම්මා. හරි. හරි පරිස්සමෙන් යන්න පුතේ. අම්මේ කෑම එක බැන්නද? මම තව ටිකකින් යන්න ඕනේ වැඩට. මොකද්ද බං උඹ ඔය නටන නාඩගම වැඩට යනවා මැරෙනවා රෑ වෙලා ගෙදර එනවා දරුවා එක්ක ඉන්නවත් වෙලාවක් තියෙනවද? වයසක් තියෙන එකේ කසාදයක් බඳ ගනින්කෝ බං. මට මේ ඉන්න විදිය හොඳයි අම්මේ. අම්මා හිතනවාද ඔය කියන විදිහට පිටපිරිමියෙක් මගේ දරුවට තාත්තා වෙයි කියලා? මට ජීවිතේ එකපාරක් කරගත්ත වැරද්දක් තව පාරක් කරගන්න බෑ අම්මේ. අනිත් එක මගේ ජීවිතේ ගොඩ දාගෙන මගේ දරුවගේ ජීවිතේ බිල්ලට දෙන්නේ කොහොමද මම? මට ඕනේ මගේ දරුවට උගන්වගෙන හරි විදිහට ජීවත් වෙන්න. එහෙම නැත්නම් මට තව මේ කසාදයක් කරගන්න ඕනේ නෑ. පුළුවන් නම් අම්මට මට කෑම එකක් දෙන්න නැත්නම් නිකන් ඉන්න මං යනවා. අම්මේ. දුව ආව නේද? නෑ මම එයාගේ යාළුවෙක්ගේ අම්ම කෙනෙකුට කෝල් එකක් දුන්නා එයාව ගෙදර ගන්න බස්සන්න කියලා. කොහොද? මග බලාගෙන ඉඳලා අන්න නිදි. අනේ පව්. මොනවා කරන්නද අම්මේ ඉතින්? වැඩට යන්න නැතුව කොහොමද ඉතින්? එයාට උගන්නන්න හරි මං ඉතින් වියදම් කරන්න සල්ලි හොයන්න ඕනේනේ. මොකද මට අම්මාව රස්සාවකට යවන්නේ. මම මාදවගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ අම්මේ. එයාගේ දරුවයි ගෑණි මෙහි දුක් විඳිනවා කියලා එයාට ගාණක් නැත්තම් එයාට ලැජ්ජාවක් නැත්තම් මම මොකටද එයාගේ පස්සෙන් ගිහිල්ලා? අනිත් එක එයාට දැන් වෙන පවුලක් තියෙනවනේ. අනිත් ඒ ඉතින් එයා ගියේ මගේ වැරද්දකින් නෙමෙයිනේ. දෝනි අම්මා ආවා. ඇහැරෙන්නකො මැනික. දෝනි මාරු නින්ද. ඇයි අම්මේ හැමදාම මං ඉස්කෝලේ ඇරිලා එනකොට අම්මා ගෙදර නැත්තේ? අම්මා ඉතින් වැඩට යන්න ඕනේනේ පුතේ. වැඩට යන්න නැතුව කොහොමද පුතා ඉගෙන ගන්නේ? අම්මා සල්ලි හොයාගත්තොත් තමයි පුතාට ඉස්කෝලේ යන්න පුළුවන්. පුතා හොඳට ඉගෙන ගත්තොත් තමයි අම්මයි පුතයි අත්තම්මයි තුන්දෙනාම ගොඩ යන්නේ. තේරුණාද මගේ මැනිකට? ඒ හින්දා පුතා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා තමයි අම්මා හැමදාම වැඩට යන්නේ. මාදව මන් දිමු. ඔයාලට කතා කරන්න පුළුවන්ද? අනේ මේ මම ඔයාලට ප්‍රශ්නයක් ඇති කරන්න ගත්තා නෙමෙයි. මම ගත්තේ දුව පොඩ්ඩක් බලලා යන්න බැරිද කියලා අහන්න. දුව නිතරම හොයාගෙන අහනවා. තාත්තකෝ ළමයින්ගේ තාත්තලා ඒගොල්ලෝ ඔය ඉස්කෝලෙන් ගන්න එනවලු. ඇයි මගේ තාත්තා මාව ගන්න එන්නේ නැති කිය මගෙන් ප්‍රශ්න කරනවා මාදව. මම මොනවද ඒවට දෙන උත්තර? මම හරියට අසරණ වෙලා ඉන්නේ. මාදව මේ අහන්න. ඔයා හොඳටම දන්නවනේ මගේ වැරද්දකින් නෙමෙයි ඔයා මාව දාලා ගියේ. ඒක ඔයාගේ වමනාවට උන දෙයක්. මට ඒ දේවල් වලින් කමක් නැහැ. ඔයා මාව කොච්චර අසරණ කනත් කමක් නැහැ. ඒත් අපි දෙන්නට දරුවෙක් ඉන්නවා. මං වගේ වන්දි ඉන්නවද? මං වගේ සල්ලි ඉන්නවද ඒ දරුවව ජීවත් කරන්න කියලා? මං කියන්නේ තාත්තා කෙනෙක් ඉන්නවා කියලා හරි පෙන්නන්න ඒ දරුවව ඇවිල්ලා බලලා යන්න. ඇයි අම්මේ අම්මා අඬන්නේ? නෑ පුතේ. අම්මගේ ඇහැට රොඩක් ගියා. යම් අපි අත්තම්මට කියලා ඇහැට පිම්බ ගමු. මගේ පුතාට මේ හෝම්වර්ක් ටික විතරද දුන්නේ කරන්න කියලා ටීචර්. එහෙනම් මේ ටික කරන්න. මෙතන ඉඳලා මෙතෙන්ද. හැමෝටම අම්මෙකුයි තාත්තෙකුයි දෙන්නෙක් ඉන්නවා. ඇයි මට විතරක් අම්මා විතරක් ඉන්නේ අම්මේ? සමහර ළමයින්ට පුතේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා කියන්නේ වාසනාවක් තමයි ඉතින්. හැබැයි ඉතින් එහෙමයි කියලා මගේ පුතා අවාසනාවන්ත නෑ. මොකද අම්මටයි තාත්තටයි දෙන්නටම හරියන්නේ එක්කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක ලොකු වාසනාවක් තමයි. එහෙම ළමයිනුත් මේ ලෝකේ ඉන්නවා පුතේ. සමහර තාත්තලාත් ඉන්නවා අම්මලා වගේ දරුවන්ව බලා ගන්නවා. ඒ කියන්නේ අම්මා නැති අය මං වගේ අම්මලාත් ඉන්නවා තව. ඔයාට ඒක තව ටිකක් ලොකු වුණාට පස්සේ තේරෙයි. අනිත් එක තමයි මගේ පුතා කවදාකවත් පුතාගේ තාත්තත් එක්ක බලන්න ආවේ නැහැ කියලා තරහ වෙන්න එපා. එයා ඈත ඉඳලා පුතා දිහා බලාගෙන ඉන්නවා.